හොඳයි අපි බලමු ඇත්තරම සිංහල මාධ්‍යයෙන් අච්චු පොතක තියෙන මාතෘකාවකට ප්‍රශ්න පත්‍රයක් හදාගන්නේ කොහොමද කියලා කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා. ඒ කියන්නේ AI භාවිතා කරලා. ඉස්සෙල්ලාම සිංහල මාධ්‍යයෙන් තියෙන මෙන්න මේ පොත මේ පොතේ මාතෘකාව අපි Google ගිහිල්ලා Google එකේ තියෙන Google Lens කියලා එකක්. මෙන්න මෙතෙන්ට ඇවිල්ලා ඔය මයික්‍රොෆෝන් එකක් වගේ එකක් තියෙන්නේ. ඔය මයික්‍රොෆෝන් එකට දකුණු පැත්තේ තියෙන Google Lens බටන් එක. ඔන්නෝම ඔබපුවාම ඔයගලගේ කැමරා එක ඔන් වෙනවා. ඉතින් සමහර ෆෝන් වල කැමරා පර්මිෂන්ස් දීලා නැත්නම් කැමරා සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඇක්සස් එකට පර්මිෂන් දෙන්න. එතකොට දැන් සිංහල මාධ්‍යයෙන් තියෙන පොත ඔයාලට මෙහෙම පේනවා. ඉතින් අපි කරන්න ඕනේ මේක සිලෙක්ට් කරගන්න ඕනේ. සිලෙක්ට් කරගත්තාම යා මොකද කරන්නේ? Tamanට කැමති විදිහට සිලෙක්ට් කරගන්න ඕනේ. අපිට පුළුවන් මේ කර්සර් එක එහාට මෙහාට කරලා ඒක සිලෙක්ෂන් එක කම්ප්ලීට් කරලා උඩින් එන්නේ copy listen translate කියලා. ඉතින් translate බටන් එක ඔබපුවාම Google Translate එකට ගිහිල්ලා ඒක මෙන්න මේ විදිහට translate වෙනවා. මේ තියෙන සිංහලෙන් තියෙන එක ඉංග්‍රීසියට translate වෙයි. ඔයා English language එක select කරන්න ඕන. සිංහල to English. මෙන්න මේ විදිහට translate වෙනවා. ඉතින් translation එකක් වාට ඕනේ නැත්තම් ඔයාට නිකන් copy කරගන්න නම් ඕනේ. මේක අපි copy කරගන්න. මෙහෙම කොපි කරගන්න. කොපි කරගද්දි මතක තියාගන්න යටින් තියෙනවා පිටු අංකය, නොමිලේ බෙද හැරීම, මේ වගේ දේවල් තියෙනවා. ඒව කොපි කරගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය මාතෘකාව යටතේ තියෙන කරුණු ටික මෙන්න මේ විදිහට කොපි කරගන්න. කොපි කරගෙන අපි යනවා ඩවුන්ලෝඩ් කරගෙන තියෙන AI platform එකට. මේ තියෙන්නේ මම නම් භාවිතා කරන්නේ Gemini කියලා හිතමුකෝ. මේ Gemini එකට ගිහලා මේක paste කරනවා. මෙන්න මේ paste කරනවා. paste කරලා මේක අපිට සිංහල මාධ්‍යයෙන්ම අපිට දෙන්න පුළුවන් කමාන්ඩ් එක. ඒකට කියනවා අපි ප්‍රොම්ප්ට් එක කියලා. හරිද? අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට ප්‍රශ්න පත්‍රයක් සාදන්න. ඒකට අපිට අන්තර්ගත කරන්න ඕන දේවල් අපිට තව දෙන්න පුළුවන්. කොහොමද? බහු වර්ණ ප්‍රශ්න 5ක්. හරිද? ඒ වගේම අපිට කියන්න පුළුවන් ආකෘති ප්‍රශ්න. ආකෘති කියලා කියන්නේ structured questions. ආකෘති ප්‍රශ්න 5ක් හා රචනාමය ප්‍රශ්න 2ක් දෙන්න. ඔන්නෝම කියන්න පුළුවන්. හරිද? දැන් එතකොට මේ කමාන්ඩ් එක දීපුවම ප්‍රශ්න පත්‍රය හදන්න තමයි කෘත්‍රිම බුද්ධිය artificial intelligence උත්සාහ කරන්නේ. අපිට තවත් ඕන නම් මීට ලකුණු සහ කාලය සඳහන් කරන්න. ඉතින් මේ ටයිපින් වලට ඔයගලන්ට ඕන නම් වොයිස් ටයිපින් පව භාවිතා කරන්න පුළුවන්. කරන්න කියලා මෙන්න මෙහෙම සෙන්ඩ් කරනවා. සෙන්ඩ් බටන් එක ඔබපුවාම Gemini එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා එයා ප්‍රශ්න පත්‍රය හදනවා මෙන්න මේ විදිහට. ඔයාලට පේනවා මෙන්න බහුවර්ණ ප්‍රශ්න හැදුවා. ඊට පස්සේ මෙන්න ආකෘති ප්‍රශ්න හැදුවා. රචනාමය ප්‍රශ්නකුත් තියෙනවා. දැන් අපි ප්‍රශ්න 10ක් හදන්න කිව්වට මෙයාට තියෙන හැකියාව අනුව යා මේ ප්‍රශ්න ගාන ඇඩ්ජස්ට් කරනවා. හරිද? මේ තියෙන හදුව ප්‍රශ්න පත්‍රය. ඊට පස්සේ ලකුණු මට්ටම් දීලා තිනවා ආකෘති ප්‍රශ්න වලට, බහුවර්ණ ප්‍රශ්න වලට කීය ගානේ හම් වෙනවද කියලා, රචනාමය ප්‍රශ්නෙට එහෙම කීයක් හම් වෙනවද කියලා. ඊට පස්සේ යටින් තියෙනවා thumbs up එක, thumbs down එක, Google, ඊට පස්සේ share, copy කියලා. මෙන්න මේ පොත් දෙකක් වගේ එකට තියෙන්නේ. අන්න ඒක copy කරන්න පුළුවන්. අපිට ගිහිල්ලා බලන්න පුළුවන් තාම මොන හරි දේවල් කරන්න පුළුවන් කියලා මේ dots තුනක් තියෙනවා. dots තුන ක්ලික් කරපුවම select එකක් යන්න පුළුවන්. එතකොට ওই වගේ දේවල් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකකින්නේ ඔබ මේක කරන්නේ. ඒ නිසා මෙන්න මේ copy button එක ඔබවම text copied කියලා අපිට එනවා message එකක්. ඒක අපිට පුළුවන් අපේ WhatsApp එකේ හරි එහෙම නැත්නම් WhatsApp එකට දාලා අපිට Word document එකකට එහෙම නැත්නම් මේකම දිහා බලාගෙන අපිට ප්‍රශ්න පත්‍රෙට උත්තර ලියන්න පුළුවන්. ඉතින් හරිම ලේසියෙන් ප්‍රශ්න පත්‍ර හදන ක්‍රමයක් තමයි Google Lens එක භාවිතා කරලා select කරලා copy කරලා AI වලට දීලා කමාන්ඩ් එක කියන්නේ prompt එකක් දීපුවම ප්‍රශ්න පත්‍රේ තප්පර ගාණෙන් හැදෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් ගුරුතුමා ප්‍රශ්න පත්‍රය දෙනකම් බලන් ඉන්න ඕනේ නැහැ.